ඒ නිවුස් දැක්කත් බැලුවද? අපි ওই නිවුස් එකට දුන්නේ මාස 4කට විතර කලින් කාලගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව හොයාගන්නත් කලින් රෙඩි වෙලා ඉන්න මේ දෙසැම්බර් ජනවාරි පෙබරවාරි සමන සීතලම කාලනේ. හොඳට වැහැලා උතුරන කාලේනේ දෙසැම්බර් කියලා කියන්නේ. ඒක ආවොත් ඉවරයි ඒ වෙන්න තියෙන දේ වුණොත් ඉවරටම ඉවරයි. සාමාන්‍යයෙන් අය අපිට නැගිටින්න මං හිතන්නේ සෑහෙන කාලයක් අයයි. වතුර බින්දුවක් නැති වෙන කාලයක් එනවා ඉස්සරහට ලිඳක්වත් හාර ගන්න. හරිද? ගෙවල් වල ලිඳක් එහෙම දෙන්න පරිස්සම් කරගන්න කිව්වා කියලා මතක තියාගන්න. ඒක ආවොත් ඉවරයි. එන්න එපා කියලා හිතමු. මං එනවා. එනවා ඉතින් නෑ ඉතින් විදිහක් නෑ එනවා. එන්න ඕනේ නෑ. එනවා. හරිද? ඕක මෙහෙට අපිට කර වෙනකොට වෙන තැන්වල කුණාටු. ලංකාව නෙමෙයි කියන්නේ ලංකාවට ඕක කර කුට්ටම් වෙලා වතුර ටිකක් හිඳලා ගින්දර වෙනවා. නියන් වගේ වෙයි. ඒ වෙනකොට තව තැනක ගම් වතුර සුළු කුණාටු වහිනවා දොඹ යන්න. ඒ වෙන රටකට හරිද? අපිට වැස්සනම් හොඳයි කියලා හිතේ. ගම් වතුර හොඳයි කියලා හිතෙන තරමට පායයි. නිසා මේ ලෑස්තිලා ඉන්න කියන අම්මලා තාත්තලාට කැම ටිකක් එහෙම දුකලා තියාගන්න කියන්න. ඔය කුඹුරු වැඩ කරනවා නම් ගොවිතැන් කරනවා නම් ඇත්තටම කියන්නේ පෙර සූදානමක් තියාගන්න වෙයි. මොකද මාරම අවුලක් වෙයි ඒක පෙර නොවිරු විදිහ අවුලක් වෙයි. ඒක මිනිස්සුන්ට පුළුවන් නම් කියලා තියන්න. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි ඒක නතර වෙන්නෙත් නෑ හොඳේ. සාමාන්‍ය ඒක කන්ටිනියු වෙනවා සෑහෙන බර කාලයක්. හරිද? අවුව කියන එක නේද? සීතලට ගුලි වෙන්න හරි පුළුවන්. ගින්දරක් හරි පත්තු කරගන්න. නේද? අරකට මොකද කරන්නේ? හරි. පන්ති ඇතුළට තමයි ඉන්න වෙන්නේ. ඒත් බෑ අයියේ. කරන්ට් එකක් නැති නේ අයියේ. වතුර නැහැ. වතුර නැති ප්‍රශ්නක් තියෙනවා. තෙලුත් දැන් මේ දවස්වල ගන්නවා පිස්සු හැදෙනවා ආය ලෑස්ති වෙන්න. හරි. මොනවා හරි පොඩි දේවල් වලට හුරු වෙන්න ඉක්මනට. ලංකාවේ ලොකෝ උලක් කියන්නේ ජල විදුලිය ලොකුවට අපි ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහනේ. ඒ වුණාට කුඹුරු වඩක්වත් කරන්න වතුර නැති වෙනවනේ. කන්න ටික කරන්න වතුර නැති වෙනවනේ. වැව් ටික හින්දෙනවා. වැව් හින්දුනම මොකද වෙන්නේ? කුඹුරු විතරක් නෙමෙයි නැති වෙන්නේ. ඇයි දීවර කර්මාන්තේ? ඒකත් නැති වෙනවා. hina වෙලා කිව්වට මේක අඬන්න ඕන කතාවක් වෙන්න එපා කියලා හිතමු.